පිංහතුනේ එදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පිරිසකට එලිමහනේ කමතක් වගේ මේ වෙල්්‍යායක් මැද්දෙ තියෙන තැනක දහම් දෙසමින් හිටිය. වසවර්ති මාරය බැලුවා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දෙසන. මේ සියලු දෙනාගම හිත් ධර්මාවබෝධයට නැබුරු වෙලා. මේ අයව තව ටිකකින් මේ සියලු දෙනාම කෙලෙසුන්ගේ මිදිලා මගේ වසගේ මිදිලෑන. එනිසා කොහොම හරි මේ අයගේ අවධාන වෙනස් කරන්න ඕන කියල හිතපු වසවර්ති මාරයා ගොවියෙක් වගේ වේසයක් මවාගත්තා. ගොවියෙක් වගේ වෙස් මවාගෙන මඩ අරගෙන ඇගේ තවරගත් මඩ ටිකක් ඇගේ ගාගෙන කෙවිටක් අතින් අරගෙන අර නියර දිගේ ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දහම් දෙසනකොට එක පාට්ට මැදට පැන්න. අර පිරිස මැද්දට එක පාර්ට ඇවිල් අහනොමේ මගේ හරක් ටික දැක්කද කියලැහෝ. උබහන්සේලා දැක්ක දෙහ මගේ හරක් මේ හරියනෝ. හැබැයි භික්‍ෂූන් වහන්සේලාට කෞද මේ කියලා අඳුනගන්න බැරිවුණත් බුදුරජාණන් වහන්සේ අහනවා පාපී මාරය නුඹට කොහින්ද කියලැහු හරක්. එතකොට මිනිස් වෙස් අරගෙන ගොපල්ලෙක් වගේ වෙස් මවාගෙන මඩගාගෙන ඇවිල් එක පාරට මගේ හරක් ටික කොහෙද කිය ලැහුවත් බුදුරජාණන් වහන්සේට බැලූ ගමම්ම වැටහුණා කෞදමේ මේ පාපී මාරය වසවර්ති මාරය. එවෙලේ බුදුරජාණන් වහන්සේයානෝ පාපී මාරයේ නුඹට කොහින් දැහු හරක්. එතකොට ලැජ්ජාවට පත්තිච්ච මේ වසවර්ති මාරය පාපී මාරය අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මගින් මිදන්න මේ අය උත්සාහ කරාට මේ ඇස කියන්නේ මට අයිති දෙයක්. ඇහැට පේන රූපත් මට අයිතිය කියව. මේ කන කියන්නේ මට අයිති දෙයක්. කනට ඇහෙන සබ්දත් මට අයිකිවයි. නාසේ කියන්න මට අයිති දෙයක්. නාසේට දැනෙන ගඳ සුවඳ මට අයිති දෙයක්. දිව කියන්නේ මට අයිති දෙයක්. දිවට දැනෙන රසේ කියන්නේ මට අයිති දෙයක්. මේ කයත් මටමයිකිව අයිති. කයට දැනෙන පහසත් මටයි අයිති. මේ සිතත් මට අයිති දෙයක්. ඒට දැනෙන සිතුවිලිත් මටයිකිව අයිති. එනිසා මේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් මම මගේ ආත්මය කියලා පිළිගන්න තාක්කල් මගෙන්නම් මිදීමක් නෑක මේ කාටුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය ඒක නං හරි කියෝ. මේ ඇසට පේන රූප කනත් කනට ඇහෙන සබ්දත් නාසයත් නාසයට දැනෙන ගඳ සුවඳ දිවත් දිවට දැනෙන රසයත් මේ කයත් කයට දැනෙන පහසත් මනසත් ඊට එන කෙලෙස් සහිත මේ අරමුණු මේ සියල්ලම මාරයේ නුබට අයිති දේවල් නුබට බැඳෙන දේවල් මේ කෙලෙස් සහිත සංසාරික සත්‍යයා නුබට බැඳිලා ඉන්නේ මේ පංචකාමයන් ඔස්සේම තමයි. නමුත් පාපී මාරය මගේ ශ්‍රාවකයෝ මේ ඇස මගේ ආත්මයයි කියල පිළිගන්නේ නෑ. ඇහැට පේන රූප මගේ ආත්මයයි කියලා ආත්ම වසයෙන් පිළිගන්නේ නෑ. මේ ඇසට පේන රූපත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා නුවනින් දැකලා ඒ ගැන යම් ඇල්මක් ඇද්ද ඒ ඇල්ම ප්‍රහාණය කරගන්න පිරිසක්. ඒවගේ මයි පාපී මාරය මගේ ශ්‍රාවකයෝ මේ කන මගේ ආත්මයයි කියලා ආත්ම වසයෙන් පිළිගන්නේ නෑකිව. කනට ඇහෙන සබ්දයත් මගේ ආත්මයයි කියලා ආත්ම වසයෙන් පිළිගන්නේ නෑ. මේ නාසයට දැනෙන ගඳ සුවඳ මේක මගේ මමයි දැනෙන්නේ මටයි විඳින්න කියලා මේක මගේ ආත්මයයි කියලා ආත්ම වසයෙන් පිළිගන්නේ නෑකිව. ඊළඟට ඒ විතරක් නෙමෙයි දිවත් දිවට දැනෙන රසයත් මගේ ආත්මයයි කියලා මගේ ශ්‍රාවකයෝ නං ආත්ම වසයෙන් පිළිගන්නේ නෑ. කයත් කයට දැනෙන පහසත් මේක මගේ ආත්මයයි කියලා ආත්ම වසයෙන් පිළිගන්නේ. ඒවගේම සිතට දැනෙන සිතු ඉල්ලත් මගේ ආත්මයයි කියලා ආත්ම වසයෙන් පිළිගන්නේ නෑ. පාපී මාරය මගේ ශ්‍රාවකයෝ මේ ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතනත් හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙලා යන්න දේවල් හැටියට මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුවනින් විමසල විදර්ශනා ප්‍රඥාවෙන් දැකලා ඒ ගැන තියෙන ඇල්ම ආසාාව ප්‍රහාණය කරගන්න පිරිසක්. එනිසා පාපී මාරය මේ ආයතන හයට ගෝචර වෙන බාහිර අරමුණු අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා නුවනින් දැකලා මේවා මගේ නොවේ මගේ ආත්මය නොවේ හැටියට ආත්ම දෘෂ්ටි අතහැරගත්ත මගේ ශ්‍රාවකයන් ගිය දිහාක්කත් පාපී මාරය නුබට හොයාගන්න බෑකිව. එහෙම කියනකොටම බුදුරජාණන් වහන්සේ මාව අදුන ගත්තා කියලා ඒ මොහොතිම ලැජ්ජාවට පත්වෙච්ච වසවර්ති මාරයා එතනින් අතුරු දහන් වෙලා යනවා.